මයින් වර්ල්ඩ් සීරිසේ පළවෙනි එපිසෝඩ් ඇත් එක්ක. ඉතින් වා හිතන්නවා නිකමට නිද්‍යක නැහැරදි කොටුකොටු ලෝකෙක තනි වුණොත් මොනාවේද. ඉතින් මට මේක විස්තර කරන්න බෑ. අපි කෙලින්ම යමු ඒ කතාව බලන්න. අඩේ මේක කොහෙද බං මේ ඉන්නේ? What's the fuck bang? සත්තු කොටු කොටුනේ. මේ ලෝකේ හැමදේම කොටු කොටු. මොනවාද බං ගස්? What's the fuck bang? කොහෙද මේ? කවුරුත් ඉන්නවද? බේර ගන්න කොහෙද? බේර වතුරේ බං කවුද බ? වා බේරගන්නේ යයි ටක් ගාලා. ඒ කොහෙද ඉන්නේ කියලා ඉස්සෙල්ලා බං දන්නේ මමත් දැන් ආවේ. කවුද මේවා? මම මෙතනින්. මටත් ඒක මන් නිදාස් අදෝදේ ඇහැරෙද්දි වතුර කොටක් බැඳලා ඉඳලා එයාත් මං වගේම අහම්බෙන් මේ ලෝකෙට ආව කෙනෙක්. ඉතින් ඇත්තටම මේක අහම්බයක්ද? කොටු කොටු නෙවා. ඒකනේ වලාකුළු කොටු කොටු. සත්තුත් කොටු කොටු බං අඩේ මලුත් තියෙනවා. ඒ කොහොමද දැන් අපි එළියට යන්නේ? මේක මොකද්ද මේක මේ කොහොමද දැන් අපි එළියට යන්නේ? දන්නේ නැහැ. අපි ඔක්කොම කොහෙද ඉන්නේ කියලා හොයාගන්න ඕන. මේ මං හිතන්නේ මේ රෑවීගෙන ඉන්නේ. ඉරත් බයිනවා. මේ මෙන්න මෙතන දොරක් තියෙනවා දොරකුයි ටෝච් එක ගහලා. ඉතින් අපි දෙන්න ඔහම ඇවිදගෙන යද්දී රෙහන්ට හම්බ වෙනවා දොරක් එක්ක පොඩි ගෙදරක්. ඉතින් ඔතනින් තමයි ප්‍රශ්න ඔක්කොම පටන් ගන්න. අපි මේක ලේසියට ගත්තට මේක භයානක ගමන. එතකොට ඈ මේ පෙට්ස් දෙයක් තියෙනවා. තව කවුරු හරි මෙහි ඉඳලා තියෙනවද? මට තේරෙන්නේ එහෙම තමයි කවුරු හරි මෙහි ඉන්නවා. එයා අපෝගේ ඉන්නවත් දන්නේ නැහැ මෙතනට. කවුරු හරි මෙහි ඉන්නවා. හතුරෙද්ද දන්නෙත් නැහැ. මෙතන පෙට්ස් තියෙනවා. ඒ ටූල්ස් ටික මේකේ තියෙනවා. අම්මාසේ. කෑමක් තියෙනවා. ඒ මොනවාද ඒ? මොකද්ද? මම මෙතන තියෙන ටෝස් ටික ගන්නම්. ඔයා ටූල්ස් ටිකක් ගන්න. මේ පෙට්ටියක් තියෙන්නේ. මන් නම් ජීවිතේට එහෙම දෙයක් දැකලත් නැහැ. ඒ පෙට්ටිය උඩ අත තිබ්බහම මොනවාටද මේ යන්නේ? බඩු හදන තැන් ටිකකට. ඈ? මේක මැජිකල් බොක්ස් එකක්. එළියට යන්න. බලමුද එළියට කියලා ටෝච් එක අතේ තියන්. කවුරු හරි මිනිස්සු ඉන්නවද? කවුරු හරි ඉන්නවද? කවුරු හරි ඉන්නවද? අන්න නිල් පාට ඇඳගත්තු මිනිහෙක් ඉන්නවා අතන. කොහෙද? මේ ඉන්නේ. ඒ මොන මිනිහෙක් කොහෙද දෙවේ? සොම්බි කෙනෙක්. ඈ? සොම්බි කෙනෙක්. ඉන්නේ ඇත්ත නෙමෙයිනේ.
අපි අර ගේ ඇතුළට යමු. ඉතින් මාව එළියට දාලා ගන්න. ඕ සොම්බි. කොහොමද අපිට නිදාගන්න බැරිද? එළි වෙනකන්වත් මෙතන ඉන්න. ඉතින් රෑ වෙනවත් එක්ක අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අපි ඉතරනම් හිටියවට නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හෝ අපි රෑ එළියට වෙලා ඇද්දි රෙහාන් එක දෙයක් දකිනවා. රෙහාන් හිතන්නේ අපි වගේ මිනිස්සෙක් කියලා. රෙහාන්ට අවබෝධයක් තිබ්බ නෑ මේ විකෘති වෙච්ච සොම්බි කෙනෙක් කියලා. අපි බලමු ඉස්සරහට මොකද කරන්න කියලා. අපි ළඟදී ටූල් වලින් අපි සොම්බිට ගහමු. විකෘති වෙච්ච අපි වගේ කලින් මෙතනට ආව මිනිස්සෙක් වෙන්නද? එන්නේ මොනවද දැම්මා? ඉතින් අපිට කරගන්න දෙයක් නැති වෙනවා. ඉතින් අපි දෙන තීරණය කරනවා එළි වෙනකම් මෙතනට වෙලා ඉන්න. මට බඩගිනි මම මේ අර සොම්බි මස්කියක් කන්න. ඈ? අරයා කොහෙද දැන්? එයාගේ ගෙදර මෙතන නම් එයා කොහෙ ඉන්නවද නැද්ද? එයා මේ ලෝකේ තාම ඉන්නවද දන්නේ? මේ සොම්බි ඩැමේජ් කරලා නැයිටලත් දන්නේ අපි කැලේ ඇතුළට යන්කෝ. ඒකනේ. කැලේ ඇතුළට ගිහලා මොනවා හරි වෙයිද? දන්නේ අපි ඕ. පළතුරු මොනා හරි ටිකක්වත් හොයාගන්න. මේකේ තියෙනවද දන්නේ නැහැ. ඔව්. යංගෝ පිස්සරහට. ඕ. රෝස පාට ගස්. හරකෙක් ඉන්නවා. මේකේ සස්තුත් කොටු කොටුවා. ඒක තමයි. මේ ගහේ පහල නෑ. මේ ලෝකේ මොනවද මේ මෙච්චරයි මට හිතෙන විදිහට මේ ලෝකෙ කිසිම ෆිසික්ස් වැඩ කරන්නේ නැහැ. මටත් නම් හිතෙන්නේ එහෙම තමයි. පාවෙන ගස්. අන්න ගෙදර. අන්න ගෙදර. අන්න මිනිස්සේ. අපි යන්න. අපි පරිස්සමෙන් යන්න වැටෙන්න. ඉතින් අපි දෙන්න හොම යද්දි අපි දෙන්න දකින මිනිස්සෙක් ඉන්නවා. ඒ වගේ මෙතන ගෙදරක් තියෙනවා. ඉතින් අපි දෙන්නට මෙයාව දැක්කාම ප්‍රශ්න ගොඩක් එනවා. ඒ තමයි මෙයා කවුද? මෙයා දබු ඇත්තට මෙතනට ගෙන්නුවේ. නැත්නම් මෙයා අපි වගේ මේකේ හිරවල ඉන්න කෙනෙක්ද කියලා. ඉතින් අපි මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න මෙතනට යන්න තීරණය කරනවා. ඉතින් මොනවා වෙයිද? ඉස්සරහට බලමු. මම හිතුවා තව මට ආයේ හම්බෙයි කියලා. දෙයින් ආවද හම්බෙන්නේ? කවුද? හම්බෙන්නේ. ඔයාලා කොහොමද ආයේ හොඳට මතක් කරලා බලන්න. මන් නම් දන්නේ නැහැ මං ඊරෑ නිදාගත්ත අද උදේ වතුර ගොඩක් උඩ හැරලා. එහෙම්මම තමයි මාත් ආවේ. මාත් කට්ටිය හොය හොය හිටියේ හැබැයි මට තාම කවුරුත් හම්බුන්නේ නැහැ. මම දැන් අවුරුද්දක් විතර වෙනවා. ඈ? ඔව්. හැබැයි මෙහි කාලය යන විදිය වෙනස්. කොහොමද ඉතරක ගත කරේ? ගත කරේ මම කෑම හොයාගෙන මේ බලන්න මගේ වගාව. ඉතින් රහානුමයි මෙතනට ගියාම එයා හරි අමුතු කතාවක් කියනවා. එයාත් අපි වගේ මෙතනට ආව මිනිස්සෙක්. එයාත් මෙතන ඉන්න අවුරුද්දක් විතර ඉඳන්. ඒත් එයාට තාම අපි දිනන්න කවුරු හම්බෙලා නැහැ. එයාත් ඇවිල්ලා දැන් අපි ඉන්න විදිහම තමයි. ඒ වගේම එයා හරි අමුතු කතාවක් කියනවා. එයා කියනවා මෙතන කාලය යන්නේ අමුතු විදියට. මොකක්ද ඒ කතාව? හරි මේ දැක්කනේ දැන් රෑත් වුණා. පොඩ්ඩක් එන්නකෝ මම ඔයාලට පොඩි බඩුවක් දෙන්නම්. ඔයාලා පොඩ්ඩක් ඈත බැලුවොත් පේනවා ඇති අර දුනු තියාගෙන ඉන්නවා දැක්කද? ඔව් එයාලා හවුද? ඒගොල්ලෝ තමයි මේකේ ඉන්න නිකන් හතුරෝගේ කට්ටිය. ඒගොල්ලෝ එන්නේ රෑට විතරයි. අපිට මේ ගෙදර වගේ ගෙදර වටේට මේ වගේ ලයිට් එකේ ගහපුවාම මේගොල්ලන්ට එන්න බෑ. ඒ කියන්නේ
අපේ පස්සෙන් આવොත් එනවා. හැබැයි මෙතෙන්ට මතුවෙන්නේ නැහැ. විකෘති වෙච්ච මිනිස්සෙක්. ඔව් ඒගොල්ලන්ට ඕන තැනකින් මතුවෙන්න පුළුවන්. හැබැයි රැයට විතරයි එන්නේ. ඒ උදේ වුණාම එයාලට මොකද වෙන්නේ? උදේ වුණාම ඉරේලියට පිච්චෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් නෑ. අනිත් එක තමයි අපිට මේකේ රැයට විතරයි එන්නේ. මේ අනිත් එක තමයි ඔයාලට මේකේ විස්තර කරන්න රෑ ගත කරන්න මොකද්ද මේ ලෝකෙ ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ අපිට. මේ ලෝකෙ ගැන කිව්වොත් මේකේ ඔයාලට රෑ ගත කරන්න ඕනේ නෑ. රෑ ස්කිප් කරන්න පුළුවන්. ඒක කොහොමද? ඒ කියන්නේ මැජික් එකක් වගේ හිතන ඇතිනේ. ඒ කියන්නේ ඔයාලා ඇත්ත ජීවිතයේ ඇඳක නිදාගත්තම මොකද්ද වෙන්නේ? ඇහැරිලා බලද්දි උදේ වෙලා. ඒ වගේ තමයි මේකෙත්. හැබැයි මේක එකපාර නිදාගත්තාම එකපාරට නයිට් එක ස්කිප් වෙලා යනවා. අන්න හරි. නිකන් පැය 6ක් පැය 8ක් වගේ ලොකු කාලයක් යන්නේ. තප්පරයයි නයිට් එක ස්කිප් වෙනවා. හේතු තාම මන් දන්නේ අවුරුද්දක් කියලා. වෙන විදිය විතරයි දන්නේ. ඒකට මේක යන්න කිසිම ක්‍රමයක් දන්නේ නැද්ද? මාත් හොයන ගමන් ඉන්නේ. මට තාම කිසිම ක්‍රමයක් හම්බුන්නේ නැහැ. හරි දැන් මොකද? දැන් ඇඳේ නිදියගෙන බලන්නකෝ. ඉතින් අපිට හම්බෙච්ච කෙනා මෙතනදී අපිට අපි නොදන්න ඒ වගේම අපි පුදුම හිතෙන දේවල් ගොඩක් කියලා දෙනවා. ඉතින් මෙයා කියනවා අපි නිදාගත්තාම ඉබේම නයිට් එක ස්කිප් වෙනවා කියලා. ඒ කියන්නේ අපිට රාත්‍රී කාලය ගත කරන්න නැතුව කියන්නේ නිදාගෙන හිටියාම තප්පර ගානකින් රෑ උදේ වෙනවා. ඒ වගේම මෙයා කියනවා තාම මෙයා මෙහි යන්න ක්‍රමයක් අවුරුද්දක් ඉඳන් ඉඳලා දන්නේ නැහැ. ඉතින් කතාව එන්න එන්නම අසවත් වෙනවා. අපි යන් ඉස්සරහට. දැන් එන්න ඉක්මනට එළියට. එළියේ ඉන්න අයට වෙන දේ බලන්න අර දැක්කද? අම්මට සිරි. යාළ ගිනි ගන්න. ඔව්. ඒගොල්ලෝ ඉරේලියට මැරෙනවා. ඊ මට හිතලා හම්බ වෙනවා. අනිත් එක තමයි අපිට ප්‍රධාන වශයෙන් ඔය වගේ එනිමිලා ඉන්නවා 3 දෙනෙක්. හරිද? එක්කෙනෙක් ඉන්නවා කොළ පාටයි නිල් පාටයි ඇඳුමක් ඇඳගත් වගේ විකෘති මිනිහෙක්. එයා කරන්නේ ඇවිල්ලා ගහන එක. තව ඉන්නවා කළු පාට ලොකු උසෙක් කෙනෙක්. එයා රැට විතරක් නෙමෙයි දවල්ටත් එනවා. එයා දිහා වැරදිලාවත් එයාගේ මුණ දිහා බලන්න එපා. එයාව පිච්චෙන්නේ නැද්ද? එයාවද? ඔව්. එයාව පිච්චෙන්නේ නැහැ. එයා දවල්ටත් එනවනේ. එතකොට මේ අර කලින් මනුස්සයයි දුනු විදිනගෙනයි විතරයි පිච්චිලා මැරෙන්නේ දවල්ට. නෑ තව එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි භයානකම. කවුද? කවුද? තනිකර කොළ පාට එක්කෙනෙක්. ළඟට ගියොත් පුපුරනවා. එහෙනම් එයාව දකිද්දි පරිස්සමයි. මම දැක්කොත් ඔයාලට පෙන්නන්න. ඉතින් මෙයා මෙතනදි කියන කතාවෙන් අපි දෙන්නගේ බය තවත් වැඩි වෙනවා. ඉතින් මෙයා මෙතන අපිට හැප්පෙන්න වෙන එනිමිස්ලා ගැන අපිට හොඳට කියලා දෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. එන්නකෝ. මට නම් හිතා ගන්න බෑ. පේනාද මේ ලෝකෙ? ඔය මහත්තයා මොකුත් හිතන්නේ නැත්නම් මම පොඩි ප්‍රශ්නයක් අහන්න. මොකද්ද? නරක ප්‍රශ්නයක් ඒව නෙවෙයිනේ. නෑ නෑ. අන්න අතන තියෙන දේ මොකද්ද? කොතනද? අර තියෙන්නේ. එන්නකෝ. කැඩිච්ච මොකක් මේකත් තාම මම හොයනවා. මාත් හොයාගත්තේ නෑ. හැබැයි හැම සතියකටම පාරක් ඒක ළඟින් මේ විදිහට ලූට් බොක්ස් එකක් තියෙනවා. ඒකේ බඩු හැමදාම පිරෙනවා. ඒක කොහොමද? ඒක තාම අපි හොයාගෙන නෑ. මේකේ තනිකර තියෙන්නේ මැජික් දේවල්. මේ දැක්කද කඩුව ඒකෙන් හම්බෙච්ච. අම්මට සිරි. මේ කඩුව ඔයාලටත් මං හදන විදිය කියලා දෙන්නම් ආත්ම ආරක්ෂාවට. බැරි වෙලාවත් මොනවා හරි වුණොත් මම මගේ වගේම කට්ටිය හෙව්වා. ඒ වුණාට මට තාම කවුරුත් හම්බුන්නේ නැහැ. ඕගොල්ලෝ තමයි හම්බුනේ පළවෙනි කට. ඉන්නවත් දන්නෙත් නෑ. හැංගිලා ඉන්නවත් දන්නේ මට අවුරුද්දක් වෙලත් තාම හම්බුන්නේ නැහැ කාවත්. හරි. කට්ටිය එන්නකො. දැන් ඕගොල්ලෝ මේ ලෝකෙට ආව අලුතෙන්නේ. කිව්වා නේද ඊයේද කොහෙද ආවේ කියලා. ඔව්.
ඕගොල්ලෝ මේ ලෝකේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන් ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. එක ඕගොල්ලෝ ගස් කපන්න ඕනේ. ගස් අතින් උනත් කපන්න පුළුවන්. ඒ වුණාට ඒකට ගොඩක් වෙලාවක් යනවා. ඒ හින්දා ඔයාලට පොරවක් හදා ගන්න ඕනේ. ඒ හින්දා ලී ඕන. සර්ගේ අතන බොක්ස් එකේ පොරවත් විල් මට හම්බුණා. හරි හරි බං මට සර් කියන්න එපා. සර් එපාද? ඔන්න ඒ ලී ටික කඩා ගන්නකො. ඊට පස්සේ මම ඕගොල්ලන්ට පොඩි මැජික් එකක් දෙන්නම්. කියවන්කො මට ගහ කඩන් වැටෙන්නේ දැක්කනේ. ඕගොල්ලෝ ෆිසික්ස් දැකලා තියෙනවද? මේ තියෙන්නේ ෆිසික්ස්. ගහ කඩන් මේ ලෝකේ කිසිම ෆිසික්ස් එකක් නෑ දැක්කනේ. ඉතින් මේ අපිට හම්බෙච්ච අලුතෙන් කෙනා අපිට මේකේ වැඩ වෙන්නේ කොහොමද කියලා දෙනවා. එතකොට අපිට පේනවා ගහ භාගයක් පහළින් කපන් යද්දී මුට ටික වැටෙන්නේ නැහැ. ඉතින් මේ වර්ල්ඩ් එකේදී කිසිම ෆිසික්ස් කියන්නේ භෞතික දේවල් වැඩ කරන්නේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් මේකෙදී භෞතික විද්‍යාව කියලා දෙයක් නැහැ. අපි බලමු මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. ඕගොල්ලන්ට මම මැජික් පෙට්ටියක් පෙන්නන්න. මෙන්න මේ පෙට්ටිය. මෙන්න මේ පෙට්ටියට දාලා ගිහිල්ලා ඔය ලී ටික දැම්මට පස්සේ ඔයාට පොරවක් ඕන නම් පොරවක්, කඩුවක් ඕන නම් කඩුවක් ඕන ආයුධයක් හදා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක හැදෙන්නේ ඔයා දාන මැටීරියල් එකේ විදිහට තමයි. ලී දැම්මොත් ලී වලින්. ගල් දැම්මොත් ගල් වලින්. දැම්මල් සර් පෙට්ටිය අර තියෙන ඇතුලේ තියෙන කුවර 9ට දාද්දී ඒක දාන්නේ විදියත් එක්ක එන්නේ වෙනම බඩුවක් නේද? ඔව් ඔව් ඒක තමයි මම මැජික් කිව්වේ. ඕවා රෑ මේක මායාලෝකෙකුත් නෙමෙයි හැබැයි ඇත්ත ලෝකෙකුත් නෙමෙයි. නිකන් මායාලෝකෙකුයි ඇත්ත ලෝකෙකුයි මික්ස් වෙලා හැදිච්ච එකක් වගේ. කට්ටිය එන්නකො දැන් ඕගොල්ලෝ ආයුධ ටිකක් හදාගත්තනේ මම ඕගොල්ලන්ට මේ මං ඉන්න ප්‍රදේශයේ ඉන්න සත්තුන්වත් පෙන්නලා පොඩි තැනක් පෙන්නන්න එන්න. යන්කෝ කට්ටිය. මගේ පිටිපස්සෙන් මෙන්න. අතරමං වෙන්න එපා. දැක්කද මේ අස්සයෝ ඉන්න ඇත්ත ජීවිතය වගේ. ඒත් කොටුයිනේ කොටුයි තමයි. ඒක තමයි මේ ලෝකේ තියෙන විශේෂය. එකම පොදු ලක්ෂණය. මීමැස්සොත් ඉන්නවා. ඔව් මීමැස්සොත් කොටුයි. හැමදේම කොටුයි. ඉර ඔයාලා හිතන් ඉන්නේ ඉර රවුම් කියලා නේ. මේ ලෝකේ ඉරත් කොටුයි. හැමදේම කොටුයි මැරෙන්නේ නැතුව බේරිච්ච එකෙක් මම්මුව මරලා එන්න. නැත්තම් පස්සේ කරදරයි. හේ තනියම යන්න එපා කට්ටිය නවතින්න. සමුද්‍ර ගුහාව. මම මෙන්න මෙතන තමයි ඔයගොල්ලන් එක්කන් යන්න හැදුවේ. සර් මොකද්ද මෙතනින් ඕගොල්ලන්ට මෙතනින් වෙන දේවල් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් තව පොඩ්ඩකින්. හිතේ හයිය තියනවද? බයද? නෑ හරි. ඕගොල්ලෝ බය වුණත් නැති වුණත් ඕගොල්ලන්ට මොකක් හරි කරදරයක් වුණොත් ඕගොල්ලෝ දැනගනි ඊළඟ රහස. ලොකුම රහස මොකක්ද කියලා. හැබැයි ඒකට ඕගොල්ලන්ට කරදරයක් වෙන්න ඕන. ඒකයි මම මෙතෙත් ඕගොල්ලන් එක්කන් ආවේ. ඒ මොකද්ද? එහෙනම් අපි යමු. ඉතින් මෙයා කියන විදිහට මොකද්ද මේක තුළ හැංගිලා තියෙන රහස? අපි අතොල්ට ගිහින් අපිට මොකද උනේ? ඒ ඔක්කොම එපිසෝඩ් 2 එකෙන් බලමු. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද ඔයාලා හිතන්නේ? ඒ විතරක් නෙමෙයි. ඇයි තාමත් නැවතිලා ඉන්නේ? පහළ තියෙන ලයික් බටන් එක ක්ලික් කරන්න. ඒ විතරක් නෙමෙයි අපි ඉස්සරහට දාන වීඩියෝස් බලන්න දැන්ම මේ channel එක subscribe කරන්න. ඉතින් ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු. ඔයාලට goodbye.